සාමාන්‍යයෙන් අපිත් ඉතින් ඔය පොඩි දේවල් අමතක වෙනවානේ. මං හිතන්නේ මේ කතන්දරෙන් ඒ අමතක වෙන සිරිත චුට්ටක් අඩු වෙයි කියලා මං හිතනවා. අද කතාව සිද්ධ වෙන්නේ 1925 ෆ්‍රාන්ස් වල පැරිස් කියන මේ ටවුන් එක. අපි හැමෝම දන්නවා පැරිස් කියන්නේ මොකද්ද කියලා. 1925 ජෝන් කියලා වෛද්‍ය ශිෂ්‍යෙක් හිටියා. එක දවසක් එයා පැරිස් වල තියෙන උයනක පාඩම් කර කර හිටියා. එදා වයසක මිනිහෙක් ඇවිල්ලා එයාත් එක්ක පොඩ්ඩක් කතා බහේ හිටියා පොඩ්ඩක් ඔය මේ සංගීත ගැන. එතකොට මේ වයසක මිනිහා මේ අංකල්ගේ නම ඇල්ෆොන්සේ. ඇල්ෆොන්සේ ජෝන් අතර පොඩි යාළුකමක් ආවා වගේම ඇල්ෆොන්සේ ජෝන්ට කිව්වා මගේ ගෙදර සිකුරාදා දවසක මේ කොන්සර්ට් එකක් තියෙනවා. ඒකට එන්න කියලා. ඇඩ්‍රස් එකක් දුන්නා. ජෝන් හා කියලා කිව්වා. එතකොට කොන්සර්ට් එක තිබ්බ දවසේ ජෝන් ආවයි ගෙදරට. ඒක ටිකක් පරණ ගයක් වගේ තමයි. හරිද? ඒක ටිකක් පැරණි ගයක් වගේ තමයි. එයා ආවා ඒ ගෙදරට කොන්සර්ට් එකක් තිබ්බා. ඒ වගේම ඇල්ෆොන්සේගේ පවුලම හම්බුණා. ඒගොල්ලොත් ඉතින් හොඳ මිනිස්සු වගේ තමයි පෙනුනේ. හැබැයි චූටි අර අමුතු ගතියකුත් ආවයි. චොඩක් මොකෝ මේක ටිකක් පරණ ගයක් නිසා එයාටත් තේරුණා මේක චුට්ටක් පොඩ්ඩක් සෙට් නෑ කියලා එයාටත් හිතුණා. කමන්නේ ආ කොන්සර්ට් එක මේ හොඳට රස වින්දා. ඒක හොඳයි කියලා කිව්වා. ඇල්ෆොන්සේ ජෝන් දෙන්නම කතා බහ හිටියා මේ කොන්සර්ට් එකෙන් පස්සේ. එතකොට එයා ඒ රෑට නැවතිලා එයා ගෙදර යන්න හැදුවම ඊළඟ දවසේ එයාට මේ තේරුණා එයාගේ ලයිටරේ අමතක වුණා කියලා. එයා ඒ ගෙදර දාලා ගියා. එයා ආයෙත් ඒ ගෙදරට ගියා. ඒ ඇල්ෆොන්සේගේ ගෙදරට. හැබැයි ලොක් වෙලා තමයි තිබ්බේ. දැන් අල්ලපු ගෙදරේ හිටපු එක්කෙනා අහනවා දැන් මොකද්ද ඔයා කරන්නේ කියලා. ජෝන් කිව්වා මගේ මේ ඇල්ෆොන්සේව හම්බෙන්න. දැන් මෙයා බලනවා ඇල්ෆොන්සේ අවුරුදු 20කට කලින් නැති වුණානේ. එතකොට දැන් මෙයාට පොඩි සැකයක් ආවා. මේ අල්ලපු ගෙදර හිටපු එක්කෙනා මොකෝ මෙයා හිතාගෙන හිටියේ මේ ජෝන් හොරෙක් කියලා. පොලිසියත් මේකට සම්බන්ධ වුණා. ඒගොල්ලෝ මේ ඒගොල්ලෝ ඒ ගෙදරට ඇතුළට ගියා. ගෙදරට ඇතුළට ගියාන් පස්සේ මේ ඔය තිබ්බ මේ කාමරයක තමා මේ ජෝන්ගේ මේ ලයිටරේ හම්බුනේ. සමහර අය විශ්වාස කරනවා සමහර විට ජෝන් ඒ ගෙදරට ගිහිල්ලාන් පස්සේ දන්නේ නැතුව මේ අතීතෙට ගියා කියලා. මේ ගැන ඉතින් ඔයාලට මොකක්ද හිතෙන්නේ?